මචල්ලා මෙහෙමයි වැඩේ. අක්කවහපියක ගුණ කඩියෝ මෙහෙමයි වැඩේ උනේ. මේ අපි මෙතෙන් ඉක්මනට ආවා. බොත් කියන්නේ ඔව් මෙහෙම විතර මේ යන්නේ. ඔක හරියට අල්ලපන් පාරට. මේක තමයි මේ යස් නෝ ගෝල් මේ පැන්සල් දෙක. පේනවා නේද ඔයාලට? මේ තමයි මෙව්වා මේ කුණුහරුප කියන්නේ. කුණුහරුප කියන්නේ මේ තමයි. හැබැයි කට කඩන නෑ. මේ හරියට අල්ලනවා මම අල්ලගෙන නැත්තම් පේන්නේ නෑ බං. ඉස්සර කරුකයි කාර්පේ එකක් කිව්වොත් දානවා බං ඇත්තටම ඈ. මේ ඉතින් මකුල මට ඕක ක්‍රොප් කරන්න ඕන. ඒ උඹ කළා. අයියේ මට එකක් කියපන්කෝ තව. කියපු එක පිටරේ තියයි මූණේ. ඒ බං සිරාවටම බය හිතනවා බං. කඩේ පේන්නේ නෑනේ. ඔක අල්ලක බිමට ටික. ආන් ඒ ගණන් අල්ලන්න. අල්ලගෙන ඉන්නේ. ඇස් දෙකෙන් වගේ පේන්නේ නෑනේ බං. මේ කැමරා ෆෝන් වැඩක් නෑ. අඩේ. කහ එළියක් දැක්කඩා. අනේ බයින් එපා කුණුහරුප කිය වෙනවා. ඒ ගමේ ඇත්තටම සිද්ධි වෙලා තියෙනවා මේ. බොරු නම් නෙමෙයි මේ. ඇත්තටම බය හිතෙනවා දැන්. වෙලාව 8:45යි. මේ කන්දට යන්නේ. අපේ පාරට උඩහින් තියෙනවා කන්ද. ඒ කන්දේ තියෙන සොහොන් තුන. ඌරු ගඳ නම් එනවා. ඌරු ගඳකුත් ඌරොත් බහිනවා. ඌරු ගඳ එනවා. හොඳටම මේ පේන්නේ නෑ මේකට මේ ටෝච් එකක් දැහැලා ඒ හින්දා තමයි මෙහෙම ඔය පොඩ්ඩක් කරන්න ගත්තේ. ෆොටෝස් දාන්න. මේ පොට් එක මේ බොරුන මේ ඒ ගල් ටික හරිද? එම්මේ ගෝස්ට් එකේ මම තමයි මේ කතා කියන එක තමයි මම බොරු කියන්නේ. පළවෙනි එක මේ කරන්නේ. ඇත්ත වෙයිද දන්නේ නැහැ ඉතින් මේ ඔක තමයි විස්තරය. මෙතන තඩි බෙලි ගහක් එහෙම තියෙන්නේ. පේන්නේ නැහැ. මම දවල් වරුවක මේ දාලා පෙන්නන්නම්කො මේ පාර. මේ තමයි යන අඩි පාර වොන් තියෙන්නේ චුට්ටක්. මේකට අහු වෙන්නේ නැහැ හැම. මෙතන හුඹහක් තියනවා ලොකුවට. ඕක විස්තර කර ඉන්න එපා. මේ බිත්තර. මේ ඇත්තටම බිත්තර අතන ඇත්තටම තියෙන්නේ සොහොන් තුන. මේ බිත්තර. මේ බැදගෙන ආපු බිත්තර. අපේ අතේ ආරක්ෂා මුකුත්ම නැහැ ආරක්ෂා. ඇත්තටම මේ කියන්නේ මේ අය වෙන ඔය channel වල වගේ බොරු දාන්නේ නැහැ. ගන්නකො බිත්තරේ කන්නකො. ඇත්තටම කියන්නේ උදේවරුේ ගත්ත ෆොටෝ තියෙනවා මේකේ හරියට පේනෙව්වා. මේ අපේ අනිත් එක්කෙනා තමයි මේ කන්න කාපන් බා. මේන් කනවා මේ බොරු කරන්නේ මේ ඇත්තටම කනවා. බබල් ගමු. මේ මාත් ඒ කපෝ සිරාවටම බඩු දෙන බං කකුල් එක්කත් එවල නෑ. ලුණු වැඩි ටික. මම ඔබ නෙමෙයි. ලබන ලුණු බිත්තර දැන් මේ දැන් බැදගෙන ආවේ. ගෙවල් වලටත් හොරෙන් ආවේ. එන්න දෙන්නේ නැහැ කිව්වනම් මේ ගමන කොහොමද? හරි පැන්සල් දෙක තියෙනවා. කාලා කාපිය ඇත්තටම මේ කරන්නේ මහා භයානක වැඩක්. ඇත්ත කොහොම කිව්වත් අය වැඩක් නැහැ. මේ ඇත්තටම ඉන්නේ තනි කන්දේ. මේ ඉන්නේ කන්දේ සොහොන් තුන. ඉස්සර වලටපු සොහොන්. ජීවිතේ නැති වේද කියන්නත් බෑ මරා. මේක දැන් බරපතලකමක් නැති වුණාට ඔයාලා මොනවා හරි වටපිටාවේ දැක්කොත් කියන්න මේ ඉස්සරහට මොනවා හරි වෙයිද කියලා. ඉස්සරහට තමයි කොහොමද යාගේ බලපෑම වෙන්නේ. කොහොමත් අපි අතේ යන්ත්‍ර කුරුස මුකුත්ම නැත. අපි ක්‍රිස්තියානි නෙමෙයි ඉතින් කුරුස. ඇත්තටම අපි කුරුසයාගේ ඉන්න ක්‍රිස්තියානි නෙමෙයි බෞද්ධ මම කටත් එක්ක වෙනවා. මට මොනවද කියන්න බෑ ඉතින්. මුළුච්චරම කටම අපි යන්නේ අපි දැන් පල්ලෙහාට ගිහිල්ලා බයි ගයිස් මේ චාලි සෙල්ලම කරනවා පල්ලෙහා තියෙන බෝකු කැටේ ගාව. ඒ හින්දා අපි දැනට මෙතන යනවා. ආයේ නෑ. ආයේ යන්නේ මේ පර්මනන්ට් ලියන්නේ ඉතින් ඌරු ගඳක් වෙනවා අපිට ඌරෙක්වත් ගැහුවොත් ඔක්කොම කරන්නේ. මේක ගැන මෙහෙම හිතන්න එපා. හදිස්සියේ ගන්න මේ වෙච්ච වීඩියෝ එකක් මේෙන් අතේ බිත්තර මේ පේන්නේ. අපිට ගෙවල් වලින් මුක්කේස් මේ දවස් ගානක් ඉඳලා තමයි අපි දැන් මේ වීඩියෝ එක අරගෙන අපි හොරෙන් දවස් 8කින් මට ස්ටෝරි channel එකකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි වුණා. ඒ ලෙවල් ඇස්සේ තමයි මේ පිස්සු ඔක්කොම නටන්නේ. ඇත්තටම මම ඕ ලෙවල් ලබන මාසේ
මූ ලබන මාසේ වල වැල් ලියන්නේ. සිතාලට මගේ බඩ රිදෙනවා බා. බොරුවක් නම් නෙමෙයි කියන්නේ ඇත්තටම චූට්ටක් නිකම් බඩක් රිදෙනවා වගේ දැනෙනවා. මට උඹට චූට්ටක් මට හොටම රිදෙනවා බා. බිත්තරේ නම් ඇත්තටම රහයි බිත්තරේ නම්. ඇත්තටම රහයි උඹ ලුණු වැඩියෙන් දාලා ඒකයි කියන්නේ. ලුණු එච්චරම නෑ බං ගන්න. උඹේ බිත්තරේ වෙනමනේ බැද්දේ. මට තමයි ලුණු වැඩියෙන් දාලා තියෙන්නේ. මේ පාරෙන් යනික කන්දෙන් බහින ගමන් තමයි මේ ඉන්නේ. ඕන් තල්ටික්කේ ගමේ මේ කැට අල්ලපු පාර. හරිද? හරියට ඔයගොල්ලන්ට තේින්නෙම නෑ තමයි. පිටිපස්ස බලන්න එපා. අයියෝ. බැලුවා නේද? මේන් එක පාරක් බලපන්. මේන් අපි කැට පාරට ආවා. ඔබ බිමට අල්ලපිය. බිමට අල්ලුවා. අල්ලපොක බිමට. මේ ගොන් තඩියක්. ඔය ආයේ එකන් එන්නේ නෑ. නෑ හරි මම මේ මොකටද දුවන්නේ? නෑ හිමීට යම ඕන් අල්ලුවා මම බයයි. නෑ බය නෑ හරිද? අනේ මේ දෙන්නේ යකෝ මල ගෙදර දවසේ ෆෝන් එකේ ටෝච් එක නේද උතුර ටිකක් ගියන්න බැරි වෙච්ච එක ආයේ ඉතින්. ඔය හැම බයසන් මම ගහන්න તો ඩෑ. මේ මෙතන තමයි මේ ගමේ අපේ උඩහින් එන ඇල පාර තියෙන්නේ මෙතන. මේ මෙතන තමයි ඇල පාර තියෙන්නේ. හරියට ටෝච් එක ඉතින් පේන්නෙත් නෑ. ඔය ඇල මේ තමයි අපි දැන් වරෙන් ඇල පෙන්නන්නේ. මේ ඇල මෙතන හෙන මේ මෙතන තියෙන හෙන වතුර වලක් තියෙනවා. අපි ඕකෙන් නෑවත් එක්ක ගන්න එපා වුවයි. මෙතන තමයි පැන්සල් දෙක තියන්නකෝ. ඔබ මෝඩයා ගෙනත් තියෙන පැන්සලක් බලපන් හරි ඕන් තිබ්බා. ජීවිතේට පැන්සල් දෙක හරියට තියන්නෙත් නෑනේ උඹ බං. ඔබ අයියෝ තියන්න බෑ බං. ඔබ යකෝ අතේ බිත්තර බං සිස්කේ. මේ පැන්සල් දෙක හිටින්නේ නෑ බං. නෑ නෑ. කවුද වෙනවා? කවුද ඔය ඇසේ පරයෙක් එනවා. අනේ දෙයියනේ. චාලි ඔයා ඉන්නවද? එහෙම නෙමෙයි බං. චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? ඇති අදට ඇති. ඕම් ඕ ජාරුනේ බොරු කියන්න ඕනේ නෑ. මේ මූණත් එක්ක වෙනවා මේ මූණත් ඉන්නවා. මම තමයි බයලා ඉන්න දැන් පොඩ්ඩක්. මම තමයි මේ ගොස්ට් එකේ ඇඩ්මින්. මේ ඇඩ්මින්ලා කරන වැඩ තමයි මේ මේක ඇත්තටම මේ වැටුණා මේ අර යස් කියලා පැත්තට කැරකුණා. කවුද මිනිස්සෙකුත් දුරින් ආවා. ඒකින්ද ශනික වැඩේ අපිට නවත්තන්න. කොහොමද නවත්තන්න වෙනවා. උඩහ බිත්තර කාලාවේ දැන් නිකන් බඩ ටිකක් ජොල් ගතියක් වගේ දැනෙනවා. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. ඊළඟ වීඩියෝ එක උඩට වැඩිය දරුණුට හදනවා. ඒ ලෙවල් අස්සින්ද තමයි මෙච්චර පොඩියට හදන්න උනේ. හරිද? ඔව්. එහෙනම් අනිවාර්යයෙන් අපි අනිවාර්යයෙන් හම්බෙනවා. සබ්ස්ක්‍රයිබ් ඉස්සරහට වැඩක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන්. good luck. bye. okay. යාළුවනේ අපි ගෙදෙට්ට ආවා. ගෙදෙට්ටල මේ තමයි මේ ගිනි පෙට්ටිය මේ තියෙන්නේ. පේනවා ඇති. චාලි කොලේ ගිනි තියන්න යන්නේ. හරිද? ඔබට හිතෙන්නේ ඇත්තටම චාලි එතන හිටියද? චකු අපි දන්නවද ඉතින්? ඇත්තම හිටියද? ඉතින් ඇත්තටම හිතපින්න නියස් කියලා. මේකෙන් ගිනි තියපයි ඉක්කන්ට. මන්ද ගිනි තියන්න. ඔබ ගිනි තියපන්. මේ දැන් කරන්න යන්නේ මේ හොලේට අපි ගිනි තියනවා. මේ කැමරාව ෆෝන් එක අරන් තමයි මේ ශනික පටක් කරේ. තාම කැමරා එහෙම අපි එහෙම අරන් නැහැ. මේ කොලේට අල්ලපන්කෝ. ඕ මේ රෑ මගේ නම් බඩ ටිකක් නෙමෙයි දැන් නම් ටිකක්. මං දැන් ගෙදර ගිහින් අත මොද ගම් බොනවා. අත මොද ගම් ටන් ගාලා බිව්වට බෑ. ඕන් චාලි යස්නෝ කොලේ ගිනි තිබ්බා. අර පැත්තෙන් කවුද කෙනෙක් ආවා. හරියට එයාව දැක ගන්න අපිට බැරි වුණා. ඕ යස්නෝ වෙලා චාලි උඹ ඵලයන් එන්න එපා මේ. අනේ ආවොත් නම් ඉතින් චාලිට නෙමෙයි උඹ එනවනම් වරෙන්. එහෙම ආවොත් අපිට තව ඔයාලට අපිටීමක් දෙන්න පුළුවන්. මේ පළවෙනි එක බලන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ MA ගොස්ට් එකට දුන්න සබ් එක වගේ මාස දෙකක් විතර ඇතුළත කාලයක් තුලවත් මේකටත් 1k පාරක් දෙන්න. අපි මේ සීයි කියවන මේ සීලා O level මම A level. හරිද? ඉස්කෝලේ යන ගමන් කරන මේ පොඩ්ඩක් අමාරු වැඩක්. පිස්සු නෑ. ඉතින් දන්නවනේ පිස්සු කරන්න ඕනේ නෑ. ඔය වෙනේ
ඇවිලෙන්නේ නැද්ද? නෑ බං නියුණා. ඒකටත් ගිනි තියපේ තෝ යයි මම ඉන්න එපැයි මම කාමරේ ගාව ගිනි තියලා අද රැට මොනවා හරි වුණොත් එහෙම මම ඉතින් හුල්ලෝ මම තනියෙන් ගෙදර කාමරයක නිදියන්නේ. ඉතින් මම ඉන්නේ තමයි බූරු කඳු. කොට හරියට ගිනි තියපන්. හිටපන් අනිත් පැත්ත හරවන්න. හිටපන්. ගිනි තියපන්. යස් කෑල් ඉතුරු වෙලා යකෝ YS. ඔය YS උත් එන ඩේන්ජරස්. ඉතින් බං සිරාවට මේ යස් එකට කැරගුණා යකෝ ඊ ඇවිලෙන්නේ නෑ නේ. ඒ YS කෑල්ලත් ගිනි ගන්න නෑ නේ බා. YS කෑල්ල මොකද බං? ආයි ඔයාලට කියනවනේ අපි ආයි මැජික් කරන්න අපි මැජික් මේ යටට මැජික් කරලා නෙමෙයි. ඔව් මැජික් කරන්න දන්නේ නැහැ අපි ආයි එහෙම. ඕන් හරි සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය ගමේ කොල්ලෝ දෙන්නේ අද වෙන්න දකින්නේ මගේ මූණත් මේ ගෝස්ට් එකේ මෙච්චර කාලයක් හැංගිලා රෙකෝඩ් කරේ මේ තමයි මගේ හොඳම බ්ලොග් ෆිට් එක බ්‍රෝ මේ එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු good bye